good morning සුබ උදෑසනක් හැමෝටම තෙරුවන් සරණයි. අපි පටන් ගමු පාසල් පෙළ පොතට අදාළ ඉංග්‍රීසි පාඩම් මාලාව. ආදරණීය දුවේ පුතේ, අපි යමු අපේ පාසල් විෂය නිර්දේශයට අදාළ පෙළ පොත් මාලාවේ පාඩම් වලට. grade 3 වල ඉංග්‍රීසි පොත් තුනක් තියෙනවා. එකක් තමයි pupil book එක, අනික තමයි work book එක, අනික තමයි writing practice පොත. ඉතින් මේ පාඩම් මාලාව සැකසෙන්නේ මේ තුනම එකට කරලා, විශේෂයෙන්ම මේ පාඩම් මාලාව දෙමව්පියෝ අධ්‍යයනය කරන්න, ඊට පස්සේ දරුවන්ට මේක පෙන්නලා ඔබ මේ ක්‍රියාකාරකම් දරුවන් සමග කරවන්න, කරවලා පාසලට නැවත එනකොට දැනුමින් සන්නද්ධ දරුවෙකු පාසලට එවන්න. විශේෂයෙන් දරුවන්ට වගේම දෙමව්පියන්ටත් මේ පාඩම් මාලාව ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න හේතු වෙයි කියලා මම හිතනවා. හරි. writing practice grade 3. මං හිතනවා පුංචි දුවලා පුතාලා පළමුවෙන්ම ඉංග්‍රීසි අකුරට අත්පොත තබන්නේ මෙන්න මේ පොත. මේ පොතේ පාඩම් වලට යන්න කලින් මෙන්න මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තියෙනවා. කීයක්ද? අකුරු 26ක් තියෙනවා. මේ 26 simple capital වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම මේ අකුරු 26 කොටස් දෙකකට බෙදෙනවා. vowels, consonant කියලා. vowels අකුරු කියන්නේ ස්වර අකුරු, consonant අකුරු කියන්නේ ව්‍යංජන අකුරු. vowels අකුරු පහ තමයි a, e, i, o, u. a, e, i, o, u. ඔබට අමතක වෙනවා නම් ඔබ මෙහෙම පාඩම් කරගන්නකො. ඒ අයියෝ යෝ, ඒ අයියෝ ඔයා කියන්නේ අන්න ඒ වගේ ඒ අයියෝ යෝ. ඒ විදිහට මතක තියාගන්න. හරි. දැන් අපි යමු අපේ පළවෙනි පිටුවට. හරි දුවේ පුතේ, ඔබට තියෙන පළවෙනි අකුර තමයි ඒ අකුර. මේ තියෙන කැපිටල් A අකුර, මේ තියෙන සිම්පල් A අකුර. එතකොට A අකුරෙන් එන වචන ටිකක් දීලා තියෙනවා පළවෙනි පිටුවේ. ඔබ දන්නවා apple, ant, eggs, ඊළඟට මෙතන තියෙනවා album, ඊළඟට arrow. A අකුරෙන් ඇහෙන ශබ්දය තමයි ඈ ශබ්දය. එහෙනම් A අකුර තියෙන හැම තැනකදීම භාෂාවේ වැඩිපුර භාවිතා වෙනවා ඈ. එතකොට මේක ඒ අකුර වගේම මේකේ ශබ්දය ඈ කියලත් ඔබ මතක තබා ගන්න. ඊළඟට අපි ඊළඟ පිටුවට යමු. right. trace and color. trace and color කියලා කියන්නේ මෙන්න මේ තිත් ඉරි වලින් ඒ අකුර ලියලා තියෙනවා. ඔබත් මේ තිත් ඉරි මත ඒ අකුර සම්පූර්ණ කරන්න ඔබේ පැන්සල අරගෙන. කැපිටල් A අකුර තියෙනවා මේ ඇපල් ගෙඩියේ, සිම්පල් A අකුර තියෙනවා මේ ඇපල් ගෙඩියේ. එතකොට ඔබට පුළුවන් මේක ලස්සනට ලියලා, මේ තිත් ඉරි මත ලියලා මේක ලස්සනට පාට කරන්න පුළුවන්. එහෙනම් කලර් කරන්න ලස්සනට. මේවා දෙමව්පියෝ කරන්න එපා, දරුවෝ කරන්න. විශේෂයෙන් මේ පාඩම කියනකොට මතක් කරන්න ඕනේ, ඔබේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයාගේ අනුදැනුමකින් තොරව මේවා කරන්න එපා. ඔහු මේවා උගන්වලා තියෙනවා නම් ඔබට කලින්, ඔබට ඒ අභ්‍යාස කරන්න බැරි වුණා නම් ඔබ ඒ අභ්‍යාස කරන්න. හරි, අපි යමු තුන්වෙනි පිටුවට. ඔන්න තුන්වෙනි පිටුවේ තියෙනවා මේ ඒ අකුර ලියන්නේ කොහොමද කියලා. හොඳට මතක තියාගන්න, ඉංග්‍රීසි භාෂාවේ හැම අකුරක්ම උඩ ඉඳලා තමයි පටන් ගන්නෙ. මේ ඊතල වලින් පෙන්නලා තියෙනවා කොහොමද ලියන්නේ කියලා. මේ ඉස්සල්ලාම මේ උඩ ඉඳලා පල්ලෙහාට එනවා 1, ඊළඟට 2, 3. සිම්පල් ඒත් ඒ වගේ උඩ ඉඳලා 1, 2, 3 මේ විදිහට ලියන්න පුරුදු වෙන්න. ඊළඟට තුන්වෙනි පිටුවේ තියෙනවා write capital A and simple A in the boxes. මේ boxes වල capital A, simple A මේ විදිහටම ලියන්න. ඊළඟ පිටුවට යමු. right. ඊළඟ පිටුවේ තියෙනවා read aloud. මේවා හයියෙන් හඳ නගා කියවන්න. ඊළඟට write the first letter. පළවෙනි අකුර ලියන්න.
එතකොට මේ තියෙන සලකුණ මොකද්ද? මේකට කියන්නේ ඇන්කර් කියලා. ඇන්කර් කියන්නේ නැංගුරම. ෆ්ලවර්ස් ඔබ දැකලා තියෙනවා. ඇන්තෝරියම්, ඇම්බියුලන්ස්. මේ දවස්වල ඔබ රූපවාහිනිය බැලුවොත් රූපවාහිනිය වැඩිපුර දකින්න පුළුවන් ඇම්බියුලන්ස්. right අපි බලමු next activity එක මොකද්ද කියලා. color capital A's apple in red. capital A තියෙන apple ගෙඩි ටික රතු පාටින් පාට කරන්න. ඊළඟට simple A's apple in green. simple A තියෙන apple ටික කොළ පාටින් පාට කරන්න. අම්මලාට තාත්තලාට දෙන්න එපා පාට කරන්න. ඔබ තනියම පාට කරන්න. පස්වෙනි පිටුවේ My Picture Dictionary. ඔබේ පින්තූර ශබ්දකෝෂය. Paste draw a picture. ඔබට පුළුවන් ඒ අකුරෙන් ආරම්භ වන වචන තියෙන පින්තූර හොයලා මෙන්න මේ බොක්ස් වල අලවන්න. ලස්සනට කපලා අලවන්න. හොයාගන්න බැරිම වුණොත් මේකේ ලස්සනට ඒ අකුරෙන් පටන් ගන්න දෙයක් ඇඳලා කලර් කරන්න. VFX footage. VFX footage.